හායි මගේ යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් මගේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ පාසල් නිවාඩු කාලෙනේ පොඩි ළමයි ගෙදර ඉන්නකොට කොහේ හරි යන්යන් කිය හැමදාම චුරුචුරු ගන්නවා. මාසයක් නිවාඩු කියන්නේ ඉතින් ගෙදර යුද්ධ පිටියක් තමයි. ඒ අතරදී අපේ හස්බන්ඩ් ටිකක් අසනීප වෙලා ගෙදර ආවා. එයාට දැන් ටිකක් හොඳයි. ඉතින් තාත්තට හොඳ වුණා විතරයි අක්කගේ මල්ලිගේ වැඩේ අනේ කොහේ හරි එක්ක යන්න කිය. ආච්චිලා හත් දවස් දෙකක් එක්කන් ගියා. ඒත් ඒක හිතට හරි නැහැ. හැමදාම ආච්චිලා ගෙදෙට්ට මෙහෙම කියනවා. ඉතින් වෙනද යන තැන බීච් එකට යන්න කැමති වුණෙත් නැහැ. ඒ හින්දා අර බද්දෙකම පැත්තේ හෝලුවා ගොඩ තියෙනවනේ චිල්ඩ්‍රන් පාක් එකක් පොඩි අයගේ. ඒකට අපි කලින් මේ දෙන්න එක්කන් ගිහින් තියෙනවා මාස 3-4කට කලින්. ඒත් දැන් ආපහු එතෙන්ටම යමු කිය තමයි චුරුචුරු ගෑවේ. ඊට පස්සේ ඔහොම ඉන්න අතර අපේ නංගි මල්ලිත් ආවා. නංගි යාගේ හස්බන්ඩ් පොඩි දෙන්නත් එක්ක ඒ දෙන්නටත් ඒ පොඩි දෙන්නත් එක්කන් යමු කියලා ඉවරලා අපි එහෙම කතා කරගත්ත පස්සේ යාළුවත් අපේ ගෙදර ඇවිල්ලා අපේ ගෙදර ඉඳගෙන අපි 4 දෙනයි බයිසිකල් දෙකෙන් ඉතින් ආවා. මේ ඔයාලට පේන්නේ ඒ එතන හරිම ලස්සනයි හරිම නිදහස්. ඉතින් අවුව ටිකක් බස්සලා තමයි අපි ආවේ. මොකද මේ අවුව සැරේ මෙතන ඇවිදලා වාඩි වෙලා ඉන්න බෑ, ඇවිදින්නත් අමාරුයි. ඒ නිසා අපි ඉතින් හවස් වෙලා මගේ ආව 4:00 විතර වගේ තමයි ගෙදරින් ආවේ. හරිම ලස්සනයි බලන්න. වෙනදනම් මෙතන බෝට්ටු තිබුණා. අපි මේ කතා වුණේ මෙතන බෝට්ටු ටික නැහැ. කලින් ගොඩාක් බෝට්ටු තිබුණා 5-6ක් විතර. එක බෝට්ටුවක්වත් පේන්නේ නැහැ. ඊට පස්සේ මල්ලි ගිහිල්ලා අහලා තිබුණා එතනින් මොකද දැන් බෝට්ටු නැත්තේ කියලා. ඊට පස්සේ එයාලා කියලා තිබුණා පහුගිය දවස්වල බිස්නස් අඩු වෙලා එයාලා ගිහිල්ලා කියලා. පොඩි කට්ටිය ආසාවෙම හිටියේ ඒකේ රටේ රවුමක් යන්න කියලා. ඒත් ඉතින් ඒක වටේ යන්න බැරි වුණ හින්දා දැන් මෙතන තියෙනවා පොඩි වාහන දාලා තියෙන රුපියල් 200යි. ටිකක් ලොකු එක රුපියල් 400යි. ඉතින් බෝට්ටුත් නැති හින්දා අපි මේ දෙන්න 4 දෙනාම යවුවා මේ වගේ පොඩි ජිප් එකක. අපේ පුතා නම් හරි ආසාවෙන් තමයි යන්නේ. ඒ කියන්නේ එයාට වාහන කිව්වොත් ඊට වැඩිය දෙයක් නැහැ. මේ කොච්චර ආසාව කොච්චර පැද්දත් ආසාව යන්නේ නැහැ. ඉතින් කොච්චර උනත් ළමයින්ගේ පිටිපස්සෙන් අම්මලා නෙවෙයි වැඩියෙන්ම යන්නේ තාත්තලා. බලන්නකෝ හස්බන්ඩ් මොන මේවක තිබුණත් එයාලයි පිටිපස්සෙන් යනවා. මොකද එයාලගේ ආරක්ෂාවට කොච්චර සෙනග හිටියත් අම්මයි තාත්තයි තමයි ළමයිගේ පිටිපස්සෙන් ඉන්න ඕනේ. ආරක්ෂාවට කොච්චර අපි ඒකේ මේව තිබුණා හදියට පදවගෙන ගියත් ඒ වුණාට අපිට අපේ ළමයි ගැන ආරක්ෂාවක් තියන්න ඕනේ නිසා හස්බන්ඩ් ගියා ඒ දෙන්නගේ පස්සෙන්. මල්ලි යනවා මේ දෙන්නගේ පස්සෙන්. අපේ දුවට නම් ඉච්චර ඒක බදවන්න වුණාට හරි බයයි එයා පදවන්න. මල්ලි වගේ නෙමෙයි. ඉතින් ගෙදර ඉන්නකොට ගෙදරටම වගේ වෙලා එයා ඉන්නේ. ඉතින් එයා ඒ වගේ ඒවට ඉච්චර මේව කන්නේ. එයාට මෙහෙන් දුව නටවන්න තමයි එයා කැමති. ඉතින් එයාටත් මේකට ආපහු අයියා මල්ලිත් ආවිල්ලා මේක පදින්න තමයි ඒ දෙන්නගේ ආසාව අක්කයි නංගි බස්සලා. ඉතින් ඔහොම ඒ දෙන්න මේ වෙනකොට කොහොම හරි අයියා මල්ලිත් ආපහු ඒක නැගලා ගියා අක්කයි නංගි බස්සලා ඉවර වෙලා. ඉතින් කොච්චර මේ හිටියත් මේ අක්කයි නංගි අපේ නංගිගේ දුවයි මෙයයි ටිකක් එකතුයි. අර දෙන්න එකතුයි. නංගිගේ පුතයි අපේ පුතයි එකතුයි. ඉතින් කොහේ හරි යන්න ගියොත් අපි 4 දෙනාම ටිකක් එකතු වෙලා 4 දෙනයි පොඩි 4 දෙනයි ලොකු 4 දෙනයි පොඩ්ඩක් එකතු වෙලා තමයි ගමන් යන්නේ. එතකොට ටිකක් අර නිදහස් වගේ පොඩ්ඩක් අපිටත් ඉන්න පුළුවන්. ඒක පැදලා ඇවිල්ලි ඉවර වෙලා මේ ලිස්සන බෝට්ටුවෙත් යන්න ඕනේ කිය ඊට පස්සේ ඒකේ සෙල්ලම් කරා. ඊට පස්සේ ඒකේ සෙල්ලම් කරලා ඉවර වෙලා ගෙදර යමු කියලා ඉවරලා මේ අපි යන්න හදනකොට බලන්න ආපහු මේ වැවටිකේ දෙපැත්ත බලා යමු කී හිමීට කයියක් ගහ අපි ඔක්කොම එක මෙතන කඩපේලිය තිබුණා. අපි ආවේ කඩෙන්ට මොන හරි ගන්න කියලා ඒ කඩපේලිය ඔක්කොම අයින් කරලා. කලින් නම් මේ තිබුණ හැම දෙයක්ම වගේ මම හිතන්නේ එතන හදනවද කොහෙදයි. ඒ නිසා බලන්නකො දැන් මේ 6:00 විතර ඇති ලස්සන පරිසරය මේ වෙලාවේ හරි සීතලයි. සුළඟත් එක්ක
අපි ඉතින් එතනට වෙලා ඉවර වෙලා ඉන්න වෙලාව බැරි හින්දා අපි කොහොම හරි ඉක්මනට රෑ වෙන්න කලින් ගෙදර වැඩ තියෙන හින්දා අපි ඉක්මනට ආවා. ඒ වුණාට යන්න හිතක් නැහැ. අපි දුව නම් එච්චර කැමැත්තක් ඇත්තෙම නැහැ යන්න. පුතත් චුරු ගගා තමයි ආවේ. කොහොම හරි ඉතින් අපි ගෙදර ආවා 7:00 විතර වෙනකොට. ඊට පස්සේ ඉතින් ඒ විතර වෙනකොට හස්බන්ඩ් මමයි ටක් ගාලා යන්න ගත්තා. කොහේ හරි ගිහිල්ලා ආවට පස්සේ පොඩි දෙන්න කොහොමත් එච්චර මේ එකක් කියන්නේ ඔක්කොම එකට මේ වෙන්නේ නැහැ. ඒ දෙන්න ඊට පස්සේ ටීවී එක දාගෙන ඒ දෙන්න එක්ක බලනවා. මේ පුතත් චිත්‍රයක් ඇඳලා අපිට පෙන්නනවා. එයා බස් වලට ඔය වාහනම තමයි අඳින්නේ. පුතා චිත්‍ර අඳින්න ආසයි. ඒ වුණාට අඳින්නෙම වාහනම තමයි. දුව නැටුම් වලට කැමති. ඉතින් ඒ වගේ ඉතින් පොඩි අයක එක පැති තියෙනවනේ. ඒ වුණාට වාහනයක් ඉතින් දැන් අපේ ස්කූටියත් එහෙම පුතා පදින්න තාත්තා ඉන්නකොට නම් පදින්න මේකට තාත්තා මම පදින්නම් කියලා කියනවා. ඒ වුණාට පදින්න දෙන්න බයයි යාට. ඒ වුණාට හස්බන්ඩ් ඇස්ලේටරේ සාමාන්‍ය ගානට අල්ලගෙන ඉවරලා යාට පුරුදු කරනවා. ඒ වුණාට මේ මම නම් කොටින්ම දෙන්නේ නැහැ. මං එක්කන් යන්න හරි බයයි. එයා ඉස්සරහවත් මං එක්ක යන්නේ නැහැ. මොකද එයා හිටපු ගමන් යතුරු ඔක් කරනවා, ඇස්ලේටරේ අල්ලනවා. ඒ හින්දා මම බයයි. ඒ හින්දා මම එයා ඉස්සරහා එක්කගෙන යන්නේ නැහැ. ඒ හින්දා පිටිපස්සෙම තමයි. ඉතින් තාත්තාවට පස්සේ එයා ඒ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ එයා ගන්නවා ඒ නිසා. ඉතින් මමයි හස්බන්ඩ් දෙන්නම ටක් ගාලා උයාගත්තා. දෙන්නම දුවත් ෆෝන් එක බලනවා. පුතත් දැන් චිත්‍රයක් ඇඳ වෙලා ඉවරලා හස්බන්ඩ්ුත් මට ටිකක් උදව් කරලා ඉවරලා එයා ගියා නිවුස් බලන්න කියලා ඉවරලා. මම ඉතින් ටක් ගාලා පරිප්පු ටිකක් උයලා මාළු මිරිස් තෙල් දාලා බත් උයලා ගත්තා. ඉතින් රැයට හෙන්දා ඉක්මනට හදාගන්න වැඩි දෙයක් ඕනේ නැහැ. පොඩි දෙයක් හදලා ගමු කියලා තමයි හස්බන්ඩ් කිව්වේ. ඉතින් අපි ඒ විදිහට හදලා ගත්තා. මේ ඉක්මනට රැ වෙන හින්දා. අනේ මගේ වීඩියෝ පැහැදිලි නැත්තම් සමා වෙන්න. කුස්සියේ බල්බ් එක ටිකක් සැරයි. ඒ කියන්නේ මම ලොකු බල්බ් එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක එළිය නිකන් ටිකක් වීඩියෝ පැහැදිලි නැතුව ඇති කියලා මට හිතෙනවා. ඉතින් බලන්නකො කොච්චර සතුට ඔයාලට බද්දේගම කිට්ටුවේ ඉන්න අයට නම් ගොඩාක්ම ලේසි එතෙන්ට යන්න. ටිකට් අය කරන්නේ නැහැ. පොඩි ළමයින්ට ඉතින් මේකට ඔයාලට පුළුවන් නම් ළඟ ඉන්න තැනක කවුරු හරි ඉන්නවා නම් පොඩි අය එක්කගෙන යන්න. එතන හරිම විනෝදයි, හරිම නිස්කලංකයි. ඉතින් දරුවෝ විතරක් නෙවෙයි අපිත් කැමතිනේ නිදහසට නේද? අපිත් නැත්තම් ළමයි එක්ක ඉස්කෝලේ යනවා, ගෙදර වැඩ කරනවා. ඒ හින්දා ඔන්න අපි පොඩි රෝන්දයක් ඉතින් ගියා අද. ඔයාලට පුළුවන් හැමෝම ඔයාලා දන්නව එතන ඔයාලා යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මගේ යාළුවන්ට මං ආදරයෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරගෙනම යන්න කියලා. bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් අරගෙන එනකොට ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.